ඉතින් රටේ ඔක්කොම පාඩුනේ සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙමෙයිනේ දැන් රටවල් වල යුද්ධනේ අපිට බලපාලා තියෙන්නේ. ඉතින් තව ඉස්සරහට මොනවා වේද කියලා කියන්න බෑ. රටේ ආර්ථික ප්‍රශ්නේ බලනකොට තව ඉස්සරහට මොනවා වේද කියලා කියන්න අපහසුයි. ඉතින් රටටම බලපාලා තියෙන දෙයක්. පිට විතරක් නෙමෙයිනේ බලපාන්නේ. මුළු රටටම මුළු ලෝකෙටම බලපාලා තියෙන දෙයක්. විතරක් බලපාලා නම් ඇත්තමයි කනගාටුයි. මුළු රටක් ගැනම ලෝකයක් ගැනම අපි හිතන්න දෙපේ. ඒක බලපන් අපේ පොඩි රටක් හන්ද මේක. පත් මිනිස්සුන්ට සෑහෙන්න බලපානවනේ. දැන් සල්ලි තියෙන මිනිහා කාලා බීලා කරදරයක් නැතුව හැම දෙයක්ම ඒගොල්ලන්ට පහසුකම් තියෙනවා. නැති බැරි මිනිහා එදා වේල හොයාගෙන කන මිනිස්සයාට බලපානවා සෑහෙන්න. 10ක් බලපානවා ඒක නැති බැරි කෙනාට. ඒක දැන් ඉස්කෝලේ ළමයි අරින්න ගියා. ඒතර වගේ නෙමෙයිනේ දැන් වියදම්. ගෙදර ළමයි 3 දෙනෙක් ඉස්කෝලේ යනවා නම් ඒ 3 දෙනාට දවල් කෑම දෙන්න ඕනේ, උදේ කෑම දෙන්න ඕනේ. එහෙම වෙච්චාම ඉස්සරට වඩා පොඩ්ඩක් දැන් ඉතින් බලපානවා වැඩි තමයි. ආණ්ඩුව ගැන නම් අපිට ඉතින් එහෙම කියන්න බෑ නේද? පාටම දැන් ආණ්ඩුවක් පත් වුණ ගමන්ම නාය ගියා. එක ප්‍රශ්න ආවනේ. ගියා ගොඩනැගිලි කඩාගෙන වැටුණා. එහෙ සෑහෙන දුෂ්කරතාවයක් වුණානේ. ඒක නිසා ආණ්ඩුව පිළිබඳව නම් අපිට දෝෂාරෝපණයක් කරන්න බෑ. ආණ්ඩුව දෙයක් කරගෙන යනවා කියලා අපිට පේනවා. ඉතින් රටේ ඔක්කොම පාඩුනේ සිද්ධ වෙන්නේ දැන් නාය ගියා නුවර පැත්තේ. පැත්තක්ම මේ පැත්තම ගියානේ. ප්‍රමාදයක් වෙනවා ඉතින් රට ගෙනියන්න.